අයිබෝවන් සිංහලෙන් කතා කලා විඩියෝ එක දාන්න කියලා මගේ යාළුවා කියපු නිසා මම සිංහලෙන් කතා කලා විඩියෝ එක දානවා. මම YouTube එක පටන් ගරන් සතියක් විතර මේ සතිය ඇතුළම මේ මට මේ වීවර්ස්ලා වෙලා 3000 අඩුවනම තියෙන්නේ. කොහමද වීඩියෝ 57ක් විතර අප්ලෝඩ් කරලා තිනවා. සබ්ස්ක්‍රයිබ් ඇවිල්ලා 10ක් තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මම කියන්න ආවේ මගේ වීඩියෝ වලින් ගොඩක් අඩුපාඩු තියෙනවා කියලා මට හොඳටම දන්නවා. ඒකේ මොකද හේතුව මොකද කියලා මම කියන්න. මේ මට YouTube එකේ මට නිකන් එකපාරම පටන් ගත්ත නිසා මට කිසිම අයිඩියා එකක් නැතුව එකපාරම පටන් ගත්ත නිසා මම ගන්න වීඩියෝ එකම එකපාරම ලෝඩ් කරලා දෙන්න. ඒක නිසා අර අඩුපාඩු එඩිට් කරන්න ඒව මොකුත් නැතුව මම එකපාරම ලෝඩ් කරා මේ YouTube channel එක ලෝඩ් කරලා බලුවා. එතකොට දැන් මම මේක යන විදියට තමයි මට තේරෙනවා YouTube වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා මට හොඳටම දැන් තමයි මට හොඳටම තේරෙන්නේ. එතකොට ඉස්සරහට දැන් මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්න වෙනවා මේ YouTube වලින් ගොඩක් දේවල් බලලා අනිත් මේ YouTube වීඩියෝ බලලා තමයි මමත් ගොඩක් දේවල් මේක මගේ අඩුපාඩු අදන්නේ. එතකොට ගොඩක් බලන කට්ටියට මේ ගොඩක් අයිඩියාස් මේ කියන්න පුළුවන්. ඉතින් මගේ YouTube channel එකේ වීඩියෝ එක බලනකොට ගොඩක් හැමෝටම දන්නවා මේ වීඩියෝ එකේ quality නෑ, voice එකේ නෑ, හරියට නෑ, ඒව ගොඩක් අඩුපාඩු තියෙන කියලා බලන කට්ටියට හොඳටම දන්නවා කියලා මමත් දන්නවා. එතකොට මම වෙන වීඩියෝ බලනකොට තමයි මට තේරෙන්නේ මේ YouTube එකෙන් තව කොච්චර දේවල් මම ඉගෙන ගන්න ඕන ඒව කියලා තියෙනවා. දැන් මමත් මේ බලන්නේ මේ ඉස්සරහට දැන් AI වලින් අදන්න වීඩියෝස් වලින් AI වලින් අදන්න තමයි මමත් බලන්නේ. AI වලින් වීඩියෝ අදලා දාන්න එක මේ AI වලින් ගොඩක් දේවල් අර පරණ කතාව දැන් අලුත් විදියට ක්‍රියේට් කරන්න ඒ විදියට මේ ක්‍රියේට් කරලා මේ ඒව දාන්න එක තමයි මට දැන් මම බලන් ඉන්නේ. තව එකක් ඉතින් අර AI වලින් අර කාටුන් හදන්න එකයි ඒ විදිහට ඒව තමයි දැන් මගේ අයිඩියා එක තියෙන්නේ. ඉස්සරහට දැන් මම කොහොම හරි මට ෆෝන් එකේ මේක පොඩක් අමාරු තත්ත්වයක් තියෙන නිසා පුළුවන් විදිහට මම ෆෝන් එකේ වීඩියෝ හදලා දානවා. මම දැනට දාලා තියෙන වීඩියෝස් බලනකොට ඒක ඇවිල්ලා නිකන් කිසිම අර මේ කන්ටෙන්ට් එකක් නෑ. ඒ විදිහට යන්නේ නිකන් නොර්මල් විදිහට යන්නේ. ඉස්සරහට මම අර වීඩියෝස් සාමාන්‍ය YouTube වීඩියෝ බලනකොට පොඩි ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඉතින් මගේ වීඩියෝ එක බලනකොට කිසිම අර ඇට්‍රැක්ෂන් එකක් නෑ. අර බලනකොට කිසිම අර ඇට්‍රැක්ෂන් නෑ. ඒකට සාමාන්‍ය YouTube අර ස්ක්‍රීන් එක බලනකොට පොඩි මේ මොඩිෆයි එකක් තියෙනවා. මගේ වලින් මේ ඒව කිසිම එකක් නැහැ. ඒකට මම ඉස්සරහට ඒව ඔක්කොම මේ ස්ටඩි කරන තමයි මේක අඩුපාඩු හදන්න ඕන. හදලා කොහොම හරි තව මාසයක් යනකොට මේ channel එක හරි විදියට දුවනවා කියලා මම හැමෝටම කියන්න ලෑස්ති.